අපි කලින් වීඩියෝ එකෙන් බලන්න ගියා ශ්‍රී ලංකාවේ ලස්සනම පල්ලිය. ඒ වගේම අපි මේ වීඩියෝ එකෙන් බලන්න යනවා ශ්‍රී ලංකාවේ ඇල්ල නගරේ පිහිටලා තියෙන තවත් ලස්සන ස්ථානයක් වෙන අරුක්කුණාවේ පාලම. ඉතින් මේක පිහිටලා තියෙන්නේ ඇල්ල නගරේ ඉඳන් කිලෝමීටර් කිහිපයක් දුරින්. ඔයාලට පයින් යනවා නම් විනාඩි 30ක් 40ක් වගේ කාලයකින් මෙතෙන්ට යන්න පුළුවන්. නැත්තම් ට්‍රිවිල් එකකින් යනවා නම් ඊට වඩා අඩු කාලයකින් මෙතෙන්ට යන්න පුළුවන්. ඒ වගේම මේක පිහිටලා තියෙන්නේ ඇල්ලත් දෙමෝදර දුම්රිය ස්ථානයත් අතරමැදිව. ලස්සන වනාන්තරයකිනුත් ඒ වතුරෙනුත් වට වෙලා තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒ වගේම මෙතන විශාල බිංගයකුත් තියෙනවා. ඉතින් මේකට අහස් පාලම කියලාත් කියනවා. මේක ඉදි කරන්න ආරම්භ කළා කියලා කියන්නේ 1921 දී. අඩි 300ක් දිග, අඩි 25ක් පළලවත්, ඒ වගේම අඩි 80ක් 100ක් උස ගල් වලිනුත් සිමෙන්ති වලිනුත් තමයි මේක හැදුවා කියලා කියන්නේ. ඒ වගේම මේක ආරුකුණාවේකින් යුක්ත වෙනවා. අපි ගිය දවසෙත් මෙතන යම් තාක් දුරට සෙනග හිටියා. ඒ වගේම අපිට මෙතනින් දුම්රියකුත් ගමන් කරනවා හම්බ වෙනවා. ඉතින් ඔයාලත් යනවා නම් දුම්රිය කාලසටහන බලලා ඒ වෙලාවට ගියොත් ඔයාලට ලස්සනට ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. ඉතින් අපි තවත් වීඩියෝ වලින් ලංකාවේ ලස්සන තැන් බලන්න යමු. ඉතින් දිගටම මාව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු.